අයිබෝන් ඔයාලට කොහොමද? මයිචාම්ලස් YouTube channel එකකින් අදත් ඔයාලව ලස්සන කරන්න ඔන්න මං ආවා. ඉතින් ඔන්න හිසකෙස් ප්‍රශ්න ගොඩාක් අයට තියෙනවානේ. කෙස් ගොඩාක් හැරිලා යනවා. ඒ වගේම අගිස් පැලිලා දුර්වර්ණ වෙලා කිසිම ශක්තියක් නැති වෙලා. ඉතින් කෙස් කොච්චර අපි ආසාවෙන් වවන්න හැදුවත් වැවෙන්නේ නැහැ. ඉතින් මේ ප්‍රශ්න වලට ගොඩාක් හොඳ ෂැම්පු එකක් තමයි අද හදන්න යන්නේ. මේ ස්වභාවික පාට, මේ કૃතිම පාටක් නෙමෙයි. අද මං ඔයාලට හිසකෙස් වලට අපමණ ගුණයක් දෙන වදමල් ෂැම්පු එක හරියටම හදාගන්න විදියයි වීඩියෝ එකෙන් කරන්න යන්නේ. ඉතින් රැඳිලා ඉන මාත් එක්ක වීඩියෝ එක අවසන් වෙනකම්ම ඉතින් මම අර කියපු ප්‍රශ්න සියලුම දේවල් වලට වදමල් ෂැම්පු එක ඉතාමත්ම හොඳයි. ඉතින් ඔයාලට කඩේ ෂැම්පු එකක් වගේම මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ සුවඳට හොඳට ගා ගන්න පුළුවන් වෙන විදිහට මම ඔයාලට මේක හදන විදිය අද කරනවා. ඉතින් එන්නකෝ බලන්න හදන විදිය දැන්. ඉතින් මේකට ගන්න ඕනේ මෙන්න මේ වර්ගයේ වදමල්. රතු එක තමයි ගොඩාක් හොඳ. ඉතින් විසිතුරු විදිහට වවන බට් කරපු එක ගන්නවට වඩා ඉබේ ඔහේ වැටවල් වලට හැදෙන මේ රතු වදමල තමයි ගොඩාක්ම හොඳ. හිබිස්කස් කියලාත් කියනවා මේකට. සපත්තු මල් කියලාත් කියනවා. මම වදමල් 10ක් අරගෙන ආවා කඩාගෙන. ඊට පස්සේ මේ වදමලේ තියෙන කලංකය, කීලේ, පෙති ඔක්කොම අරගන්න ඕනේ. මණිපත්‍ර අයින් කරලා. ඒ කියන්නේ කොළ පාට ටික අයින් කරලා සියලුම වදමලේ කොටස් ටික අරගන්න ඕනේ. ඊට පස්සේ මම මේ විදිහට ගලව බැලුවේ පුංචි සත්තු ඉන්නවද කියලා. කූඹි ඉන්නවා, විවිධ සත්තු ඉන්නවා. ඉතින් ඒවා බලලා මේ විදිහට වදමල් පෙති ටික ගලවගෙන සෝදගෙන එන්න ඕනේ. ඊට පස්සේ මම ඔන්න සෝදගෙන අරගෙන ආවා. ඊට පස්සේ කොමාරිකයිත්තකුත් අරගෙන ආවා. ඉතින් මම ඔයාලට හැමදාම කියනනේ කොමාරිකා එහෙම නැත්නම් හිටව ගන්න මල් පොච්චි එක හරි කියලා. ඔන්න ඊට පස්සේ කොමාරිකයිත්තත් මම සෝදගෙන ආවා. ඉතින් කොමාරිකයිත්ත කපලා කහපාට කිරිගතේ අඩු වෙනකන් හැලෙනකන් තියා ගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට ඒකේ මදේ අයින් කරගන්නයි යන්නේ. දෙපැත්තෙන් හීනි තීරු දෙකක් කපලා දාලා මේ විදිහට මදේ අයින් කරගන්න පුළුවන්. කොළ පාට පොත් අහුවෙන්නේ නැතුව කහපාට කිරිගතිය එන්නේ නැති විදිහට මේකේ මදේ විතරක් අයින් කරගන්න ඕනේ. මේ විදිහට මම කොමාරිකා කෑලි දෙකේම අයින් කරගන්නවා. ඉතින් මේ බලන්නකො කහපාටට කිරි වැටිලා ඒවා මිශ්‍ර කරගන්න එපා. ඒක ටිකක් සැරයි. ඉතින් කොමාරිකා මදේ මේ වගේ කහපාට වගේ ගෑවුනොත් එහෙම ඔයාලා සෝදලා අරගන්න. දැන් හරි. ඊට පස්සේ පිරිසිදු බ්ලෙන්ඩර් කප් එකක් අරගන්න ඕන. බ්ලෙන්ඩරේ පුංචි කප් එක තමයි මේකට හරියන්නේ. ඊට පස්සේ වදමල් ටිකයි කොමාරිකායි මම මේකට දාගත්තා. දාලා වතුර බින්දුවක්වත් දාන්න නැතුව මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඉතින් වදමල් පෙති ටික විසි වෙනව හැමතැනම පොඩ්ඩක් කලවම් කරලා නැවත බ්ලෙන්ඩ් කරගන්න. විනාඩි 5ක් විතර නවත්ත මේක බ්ලෙන්ඩ් කරගන්න. එතකොට හොඳ පේස්ට් එකක් වෙන්න මේක බ්ලෙන්ඩ් වෙනවා. සිහින් කුඩු බවට පත් වෙනවා. ඊට පස්සේ මම මේක දාගන්නම්. මේකට පෙරන්න යන්න එපා. ඉතින් හොඳටම බ්ලෙන්ඩ් වෙලා තියෙන්නේ. පෙරන්න පුළුවන් නම් පෙරා ගන්න. චුටි කෑලි හිටි කියලා හිතනවා නම් ඒ වුණාට පෙරන්න ඕනේ නැති විදිහට මේක බ්ලෙන්ඩ් වෙලා මගේ එකනම්. ඊට පස්සේ දෙහි ගෙඩියකින් භාගයක් අරගෙන ඒකේ ඉස්ම ටිකක් දාගන්නවා මම. දෙහි ගෙඩියකින් කාලක් විතර වගේ දාගත්තාම ඇති. මම මේකේ භාගයක් වගේ දාගත්තේ. ඉතින් බලන්නකො දෙහි දානකොට ලස්සන වෙච්ච ඉතිය. දෙහි වලින් තමයි වදමල් වල ලස්සන පාට එන්නේ. ඒ වගේම තමයි දෙහි කියන්නේ අපේ හිසට ඉතාමත්ම හොඳ ඖෂධයක්. මොකද ඉතින් ඉස්සොරි වලට විස බීජ වලට ඉතාමත්ම හොඳයි දෙහි ටිකක් දාගන්න එක. ඊට පස්සේ කලවම් කරලා ඉතින් මේක ඔයාලට මේ විදිහටම හිසේ ගාලා ටිකක් වෙලා තියලා සෝදලා හරින්න පුළුවන්. එතකොට හෙයා මාස්ක් එකක් විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අද මම හදනවා කිව්වේ ඔයාලට ෂැම්පු එකක් නේ. ඒ හින්දා මම බේබි ෂැම්පු ටිකක් මේකට එකතු කරගන්නවා. ඉතින් ෂැම්පු එකක් වගේම ගාගන්න පුළුවන් එතකොට. ඉතින් බේබි ෂැම්පු කියන්නේ එච්චර සැර දෙයක් නෙමෙයි. ඉතින් ඔයාලට පාවිච්චි කරන ෂැම්පු එකක් තියෙනවා නම් ඔයාලා කැමති එකක් ඒව දාගන්න පුළුවන්. සැර ෂැම්පු වර්ග පාවිච්චි කරන්න එපා. මෘදු එකක් පාවිච්චි කරන්න. සොෆ්ට් ෂැම්පු එකක්. මම හැඳි 5ක් විතර මේකට දාගත්තා. ඉතින් ඒක ඔයාලට කැමති ප්‍රමාණයට දාගන්න. හැඳි 4ක් විතර දාලා පොඩ්ඩක් බලන්න පෙන ගතිය එනවද කියලා. සමහර ෂැම්පු වල පෙන ගතිය වැඩි, සමහර ඒවා අඩුයි. ඉතින් බේබි ෂැම්පු වල ටිකක් පෙන ගතිය අඩු ගතියක් තියෙනවා. ඊට පස්සේ මම මේ විදිහට අතේ ගාලා බැලුවා.
ඉතින් පේන එනවා ඒවට මට හිතෙනවා තව චූට්ටක් එකතු කරගන්න ඕනේ කියලා. ඊට පස්සේ තව ටිකක් දාලා දැන් නම් හරි. ඔන්න බලන්නකෝ ඉතින් මේක හදලා ඔයාලා ඉතින් මේ බේබි ෂැම්පූ එකේ සුවඳක් තියෙනවා. ඒ වගේම හොඳට පෙනත් එනවා. ಔಷධීය ගුණයක් ලැබෙනවා. ඉතින් ඉතාමත්ම වටිනා ෂැම්පූ එකක් ඔයාලගේ හිස කෙස් වලට. ඉතින් මේක පාවිච්චි කරන්න සාමාන්‍ය ෂැම්පූ ගාලා විදිහටම ඔයාලා ටක් ගාලා සෝදලා හරින්න එපා. විනාඩි 5ක් විතර ඔළුවේ තියාගන්න මේක හොඳට මසාජ් කරලා. එතකොට වදමල් වල කොමාරිකාවල තියෙන ගුණය හිස කෙස් වලට උරා ගන්නවා. ඉතින් ඔයාලා ගොඩාක් කල් නාන්න නැතුව ඒ කියන්නේ අසනීප වෙලා සතියක් විතර නාන්න නැතුව ඉඳලා එහෙම නැත්නම් ගොඩක් තෙල් ගාලා මේක එකපාරටම ගාලා නාන්න යන්න එපා. මොකද මේකෙන් කුණු ඉවත් වීමකට වඩා ඖෂධීය සත්කාරයක් නෙවෙන්නේ. ඉතින් එහෙම කුණු ඉවත් කරගන්න ෂැම්පූ එකක් සාමාන්‍ය ෂැම්පූ එකක් ගාලා නාලා පහුවෙන්ද ඉඳන් මේක ගන්න. ඉතින් මේක හැමදාම ගෑවත් ප්‍රශ්නයක් නැහැ. මේක ඔයාලා ගොඩාක් කාලයකට හදා ගන්නත් එපා. සතියකට විතර හදාගෙන පොඩි බෝතලයකට දාලා ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න. මොකද කල් තබා ගැනීමේ ද්‍රව්‍ය කෘත්‍රිම ද්‍රව්‍ය මුකුත් මේකට දැම්මේ නැහැනේ. ඉතින් ඔන්න ඔයාලත් හදලා ඔයාලගේ හිස කෙස් ලස්සන කරගන්න. ඉතින් my charm life එකට ඔයා තාම අලුත් එක්කෙනෙක්ද කියලා බලලා subscribe එකක් දාලා එහෙම එකතු වෙන්නකෝ. මම පුළුවන් වෙලාවට ඔයාලා ලස්සන කරන මේ වගේ වීඩියෝ අරන් එනවා. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාන්න. ඔයාලට කරන්න ඕන දේවල් තියෙනවා නම් ලියන්න. ගිහින් එන්නම් වාසනාවන්ත ලස්සන දවසක් ඔයාලා සියලුම දෙනාට.